හරිනේ. ස්ක්‍රීන් එක පේනවද? පේනවා. හරි. එතකොට මෙන්න මේක තමයි වැදගත්ම. අපේ දැන් නෝමල් බ්‍රීදින් පැටර්න් එක තමයි මෙන්න මේ විදිහට යන්නේ. වේව් එකක් විදිහට. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි ඔය මොනිටර්ස් වල දැකලා තියෙන පේෂන්ට්ලගේ දැන් හොස්පිටල් එකේ කවදාම හරි පේෂන්ට් කෙනෙක් ළඟ ඉඳලා තියෙන්නේ. එතකොට ඔයාලා ඒ රෝගියාගේ ජීවිතය බේරගන්න හරිම උදව් වෙන දෙයක් තමයි ඔයාලා ඒක ගැන ඒකේ අර යන වේව් ගැන පොඩි හරි මේ අවබෝධයක් තියෙනවා. එතකොට නෝමල් නම් තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ වගේ නෝමල් වේව් එකක්. ඊට පස්සේ ආ දැන් මෙන්න මේ විදිහට වේව් එක යනවා නම් ටිකක් ඈතින් ඈතින් ඒක ඇවිල්ලා අර අපි කිව්වේ 10ට හෝ 8ට වඩා අඩුයි. ඒකට අපි ඒකට කියනවා බ්‍රැඩිප්නියා කියලා. සාමාන්‍ය මේක අපි ඒ කියන්නේ අනතුරක් වුණ කෙනෙක්ගේ ඊට පස්සේ නිද්‍රාජනක ඖෂධ භාවිතා කරපු කෙනෙක් නම් අන්න ඒ කෙනෙක්ට ওই වගේ වේව් එකක් යනවා. ඊට පස්සේ ડિප්‍රෙෂන් තියෙනවා නම් අන්න යාගෙත් ඔය විදිහට කියනවා. හරි. ඊළඟට මෙන්න මේ ට්‍රැකිප්නේ. ඒක කියන්නේ 22කට වඩා වැඩි වෙනවා. එතකොට මේ වේව් එක හරි උසයි. වේගෙන් යන එකක්. හරි. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි කියනවා අපි දැන් එක්සර්සයිස් කරලා හිටියොත් ඔය වගේ තමයි තියෙන්නේ. ඊළඟට අපිට ලොකු වේදනාවකින් ඉන්නවනේ සිවියර් පේන් එකක් තියෙනවනේ. අන්න ඒගොල්ලන්ගේ ඔය විදිහට. ඊළඟට heart failure ඔව් මම කියන වචන තේරෙන්නේ නැති නේද? අහලා ඉතිනේ. ඒ වගේ අවස්ථාවලදීත් ඔය වගේ තියෙනවා. අපි ඉස්සරහට මේ දෙන්නම් ඔයගලන්ට මොනවද මේ මෙඩිකල් ටර්ම්ස් කියලා මම හිතන්නේ ඒක වැදගත් වෙයි කියලා. ෆස්ට් එய்ඩ් කෙනෙක් විදිහට මෙඩිකල් ටර්ම්ස් උත් හරි වැදගත්. එහෙනම් අපි ඒකත් ඉස්සරහදී දවසක දෙන්නම්. වීඩියෝ එකක් විදිහට හරි කියලා හරි දෙන්න. හරි. ඊළඟට මොනවද මෙන්න මේක. හරි. මෙන්න මේ වේව් එක තියනවානේ. ඒක ඇවිල්ලා කොහොමද තියෙන්නේ? හුස්ම ටික ටික ඉහළට ඇවිල්ලා ඔන්න ආයි පාතට යනවා. ඊට පස්සේ ආයෙ එක තැනකදී නැති වෙලා යනවා. හරි. ඊට පස්සේ ආයෙ වෙන ප්‍රවණ ආයෙ වෙන දිග හුස්මක් යනවා. ඔන්න ඕක වෙන්නේ මෙන්න මේ නැති වෙන අවස්ථාව තියෙනවනේ. ඒක අපි කියනවා මේ ඇප්නිය. හරි. ඒ කියන්නේ ටික වෙලාවකට නැති වෙලා යනවා. මෙතන තියෙන්නේ. එතකොට ඒ මේ අවස්ථාවක් ආවොත් ඒ කියන්නේ එයාට heart failure එකක් තියෙන කෙනෙක්. එහෙම නැත්නම් stroke එකක්. ආඝාතය කියන්නේ. ඒ කියන්නේ අර දාංශ භාගයේ ඉන්න අවස්ථාව තියෙන්නේ. ඊට පස්සේ මොන හරි brain injury එකක් තියෙනවා. ඊට පස්සේ ඔක්සිජන් අඩුයි නම් එයාගේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි නම් මොන ඔය වගේ තමයි එන්නේ වේව් එක. හරි. ඊළඟට මොනවද මේක? මේක ඇවිල්ලා කුෂ්මාල් බ්‍රීතිං කියලා කියනවා. කියන්නේ ගැඹුරු ශ්වසන මේ වේගවත් වෙහෙසකර හුස්ම රටාවක් තියෙනවා. එතකොට වේගයෙන් ගැඹුරින් මේ හරි අමාරුවෙන් හුස්ම ගන්නවා නම් ඔන්න මේ වගේ තමයි එන්නේ. ඒතකොට ඒකත් අපි ඇලර්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ යාගේ මොකද එතකොට කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ ෂයිනින් මේකේ තියෙන්නේ ඒකෙදි තියෙන්නේ සාමාන්‍ය හුස්ම ගන්න අතරතුර ඒ කියන්නේ සාමාන්‍ය පරිමාණ වගේ 3-4 ගුණයක් ඔන්න එකපාරම ගන්නවා. ඊට පස්සේ ආයෙ සාමාන්‍ය ආයෙ ගන්නවා හරිම වේගෙන් මේ හුස්ම. හරි අමාරුයි. එතකොට ඒක පැයකට ආසන වශයෙන් 12ක් වගේ 12 වතාවක් වගේ වෙන්න පුළුවන්. ඒතර මේක කියනවා සාමාන්‍යයෙන් ඇන්සයිටි ඊට පස්සේ පැනික් ඇටැක් අන්න ඒ වගේ වලදී මෙන්න මේ වගේ රටාවක් තමයි තියෙන්නේ. මේ බියොට් කියලා තියෙන අන්න ඒක ඒක ඇවිල්ලා අක්‍රමවත් චුටි වල දෙන්නේ. හරි. කොතනද අනික අක්‍රමවත් අසාමාන්‍ය හුස්ම රටාවක් තියෙනවා. ඒක හුස්ම ගන්නම සමහරක් අවස්ථාවලදී නතර වෙලා දෙනවා. මොකද අපි මේ හුස්ම ගන්න නතර වෙන අවස්ථාවල කියන්නේ මේ තියෙන්නේ.
මොකද ඇප්නියා කියලා තමයි කියන්නේ. හරිද? ඒ ඇප්නියා අවස්ථාව කියන්නේ චුට්ටක් අපි බය වෙන්න ඕනේ. ඒතර මේ වගේ අවස්ථාවල් තියෙනවා නම් අපි හරීම කොන්ෂියස් වෙන්න ඕනේ. ඒ කියන්නේ නර්ස් කෙනෙක්ට හරි කියන්න ඕනේ මෙන්න මෙයාගේ මේ හුස්ම ගැනීමේ රටාව වෙනසක් වෙනවා කියලා කියන්න. එතකොට අපිට අපේ ඉන්න රෝගියාව බේරා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ ඇප්නියා කියන්නේ තත්පර 10කට හෝ ඊට වඩා වැඩි කාලයකට හුස්ම නොගෙන ඉන්නවා. එතකොට ඒක බොහෝ වෙලාවට එන්නේ වාමාර්ගය අවහිර වෙච්ච අවස්ථාවක. එහෙම නැත්නම් ස්ලීප් ඇප්නියා අවස්ථාවකදී. එන්නේ නිින්දේදී මොළයට හුස්ම ගැනීමේ සංඥාව දෙන්න ඔන්න අසමත් වෙනවා. අන්න ඒ වෙලාවට තමයි මේ ඇප්නියා තත්ත්වයක් එන්නේ. එහෙම වෙලා ඉතින් මොකද වෙන්නේ? ෂට් ඩවුන් වෙන්න පුළුවන්. හොඳ ඒ ඉඳ හරීම ඇලර්ට් වෙන්න ඕනේ මෙන්න මේ ඇප්නියා තත්ත්වයට. ඊළඟට මේ ටැක්ස් ඒක ඇවිල්ලා ඒ කියන්නේ අනපේක්ෂිත මේ අහඹු විදිහට තමයි. ඒ කියන්නේ අපහසුයි මාරුවෙන් මාරුවට ගැඹුරු නොගැඹුරු හුස්ම ගන්නවා. මේ මේක කියනනේ. ඊට අමතරව අසාමාන්‍ය ආක්‍රමණවත් හුස්ම රටාවක් තියෙනවා. ඒ අතරතුර අර ඇප්නියා තත්ත්වෙකුත් තියෙනවා. එතකොට ඒක ගොඩක් වෙලාවට ඉන්නේ රෙස්පිරේටරි ෆේලියර් එකකදී. ඒ කියන්නේ හුස්ම ගන්න අපහසුම අවස්ථාව. ඒ කියන්නේ අකර්මණ්‍ය වෙන අවස්ථාවක. එහෙම නැත්නම් ඒ කියන්නේ අකර්මණ්‍ය වෙන ඇරෙස්ට් එක. කාඩියක් ඇරෙස්ට් කියන්නේ ඒවා heart attack මේ ඒවා ටිකක් ගැඹුරු වැඩි. මේ සරලව කියන්නේ මෙන්න මේ වගේ වෙනවා. ඒකට normal wave එක මෙන්න මේක. මෙන්න මේක හොඳට ඔළුවේ තියාගන්න. පැහැදිලිද? හරි. මම එන ඊළඟ එකට යන්නම්. නැත්නම් ආයි මේක මේ වෙනවනේ. රුධිර පීඩනය. රුධිර පීඩනය මැනලා තියෙනවද කවදම හරි දවසක? ඔයගොල්ලන්ගේ රුධිර පීඩනය කොහොමද කියලා දන්නවද? ලෙවල් එක. හ්ම්. මැනලා තියෙනවා මිස්. ආ කොහොමද මිස්ගේ රුධිර පීඩනය කොයි ගානද තියෙන්නේ? 70යි හ්ම්. 110යි. good. ඒ කියන්නේ මිස්ගේ සාමාන්‍ය ප්‍රමාණයෙන් තියෙනවා හොඳයි. අපි අනිත් අය මිස්ලා මිස්ටලා කවදාම හරි දවසක මැරලා තියෙනවා. තමන්ගේ රුධිර පීඩනය මැනලා තියාගෙන එක හරිම වැදගත්. මොකද එතකොට දන්නවා තමන්ගේ සාමාන්‍ය ලෙවල් එක දන්නවනේ. එතකොට මේ ලෙවල් එක අප් වුණොත් හරි ඊට වඩා වැඩි වුණොත් හරි අඩු වුණොත් හරි ඔන්න එතන ගැටලුවක්. කියන්නේ තමන්ගේ රුධිර පීඩනය අඩු හෝ වැඩි වෙනවා. දැන් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයන්නේ අධිරුධිර පීඩනය. එතකොට අධිරුධිර පීඩනයට යනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඔයාගේ normal level එක දැනගෙන තියනවා. හරි. එතකොට රුධිර පීඩනය කියන්නේ මොකද්ද? අපේ හෘදය රුධිර පොම්ප කරනවානේ. එතකොට ඒ රුධිර පොම්ප කරද්දී ධමනි බිත්ති මත ඇති කරන ලබන පීඩනය. එතකොට සාමාන්‍ය විදිහ තමයි 120ත් 80ත් අතර. ඒක අපි හඳුන්වන මර්කරි මිලිමීටර වල ඉදිරිය තමයි හඳුන්වන්නේ. mmHg කියලා ඕක අපි ලියද්දි ලියන්නේ. එතකොට මේක මේ අගයන් දෙකක් තියෙනනේ. දැන් අර මිස්කි කිව්වේ 110යි 70යි. එතකොට 110 කියන්නේ ඒක ඇවිල්ලා සිස්ටොලික් ප්‍රෙෂර් එක. ඒ කියන්නේ අපේ හෘදය තියෙන හෘදය හැකිලිලා ශරීරයට රුධිරය පොම්ප කරන විට ධමනි විත්තිමත යන පීඩනය. ඊට පස්සේ ඩයස්ටොලික් එක කියන්නේ යට තියෙන අගය. ඒ කියන්නේ මිස්කි කිව්වේ 70 නේ. එතකොට 70. එතකොට මේක නම් 80. එතකොට හදවත විවේකයෙන් සිටින විට තමයි ඒ ඒ වෙලාවේ ඇති කරන ධමනි විත්තිමත ඇති කරන පීඩනය. පැහැදිලිද ඒක? එතකොට රුධිර පීඩනය වයින් මේ මිනුම් ඒ කියන්නේ මේවා දෙකක් තියෙනවා. උඩාගයයි යටාගයයි කියලා. උඩාගය අපි හඳුන්වනවා සිස්ටොලික් ප්‍රෙෂර්.
යටාගය හඳුනන ඩයස්ටොලික් ප්‍රෙෂර්. ඒක පැහැදිලිද? එතකොට මේ සාමාන්‍යයෙන් මේ රූප සටහන් පෙන්වනවා. ඒක සාමාන්‍යයෙන් 120යි 80. ඒක සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක්ගේ ගාන. දැන් 110 70 කියන්නේ normal. ඒ නිසා තව සමහර කෙනෙක්ගේ වෙන්න පුළුවන් 90යි 60. ඒක යාගේ දීර්ඝ කාලන බලුවොත් ඒ ගානේ එතකොට යාගේ එක සාමාන්‍ය ගානේ වෙන්න පුළුවන්. හැබැයි අපි හිතමු දැන් මේ 120 129 අතර. ඊට පස්සේ මේ ඩයස්ටොලික් එක තියෙන 80. එතකොට උන් අපේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන මාජින් එකේ ඉන්නේ. ඊට පස්සේ 130යි 139යි අතරේ ඔන්න සිස්ටොලික් එක. ඩයස්ටොලික් එක යනවා 80යි 89 කියන 90ට ආසන්න. එතකොට අපි දැන් මොනවාද? හයිපර්ටෙන්ෂන් එක කියන්නේ මේක රුධිර පීඩනයේ පළවෙනි අවස්ථාවේ තමයි ඉන්නේ. පළවෙනි ස්ටේජ් එකේ. ඊට පස්සේ 140ට වැඩි සිස්ටොලික් එක. ඩයස්ටොලික් එක 90ට වඩා වැඩි. ඔන්න අපි ටිකක් නෙවෙයි ටිකක් හොඳට බය වෙන්න ඕන. මොකද 140 90. මේ පොය ගන්න තිබ්බත් සමහරු ගණන් ගන්න. හැබැයි මෙහෙම තියනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕන. ඒතර මේ 120 100 sorry 180යි 120යි කියන්නේ ඒක ඇවිල්ලා හරියම බානකර අවස්ථාවක්. ඉගෙන ඒක අපි කියන හයිපර්ටෙන්සිව් ඉමර්ජන්සි අවස්ථාව. හරිද? ඒතකොට ඒ තරම් යනකම් ඉන්න එපා. ඒතර අපිට පුළුවන් වුණොත් අපි මේ රුධිර පීඩනය ගැන කියන්නේ අධි රුධිර පීඩනය මොනවා ගැනත් අපි පුළුවන් වුණොත් ලෙක්චර් එකක් කරන්න. ඒ ටික පැහැදිලිද? ඊළඟට මේ තමයි අපි රුධිර පීඩනය මනින්න භාවිතා කරන්නේ. මේ ඇවිල්ලා අපි මේකට කියනවා රුධිර පීඩන මාපකය. සාමාන්‍යයෙන් මොකද ස්පිග්මෝමැනෝමීටර්. එහෙම නැත්නම් BP apparatus. එහෙමත් කියන. හොඳේ. blood pressure meter නැත්නම්. මේක ඇවිල්ලා මොකද්ද? අපි මැනුවල් බලද්දි මේ වань. මොකද්ද මේක දැකලා තියෙනවද? මොකක්ද මේක කියන්නේ? දැන් ෆස්ට් එයිඩ් කෙනෙක් වුණා මොකද ටික දැනගන්න ඕනේ. ඔයාලා ළඟ ඕවා හරි ෆැමිලිය වෙනවා. මේක දැකලා ඇතිනේ. චුටි කාලේ ඉඳන් මාස කරන දෙයක් නේද? මොකද්ද මේකට කියන්නේ? ස්ටෙතස්කෝප් එක. good. ස්ටෙතස්කෝප්. නැත්නම් අපි සිංහලෙන් කියන වේදනාලාව. හරි. එතකොට මේ තමයි ස්පිග්මෝමැනෝමීටර්. BP එකේ මේකල මේ මර්කරි BP එක. blood pressure meter එක. එතකොට ඒකේ තියෙනවා මේ විදිහට තියෙන්නේ. ඒකේ ස්කේල් එකක් තියෙනවා. මේකේ රසදිය ගඳක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ. මේක ඇවිල්ලා මේ අපි අර කෆ් කරන එක. ඊළඟට දැන් බම්බින එක මේකෙන් තමයි කෆින් එක. හරි ඔයාලා දැකලා තියෙනවා ඔකේ මේ කරනවා නේද? දැන් විතර පිටින් මනිනවා. දැකලා තියෙන්නේ? මේ තමයි තව තියෙන වර්ග. මේක ඇවිල්ලා සාමාන්‍ය මර්කරි BP එක, ভাইබ්‍රේෂන් එක, ඊට පස්සේ මේ ඩිජිටල් මීටර් එක. මේකේ තියෙන අපි කෆ් එක දැම්මා. මෙයාගේ මේක ඔන් කරපුවාම සිස්ටොලික් ඩයස්ටොලික් වැටෙනවා. ඊට අමතරව පල්ස් රේට් එකත් වැටෙනවා. මේක ඇවිල්ලා ඇන්ඩ්‍රොයිඩ් එක. තව මේකේ බොක්ස් එක වගේ වෙන විදිහේ ඇන්ඩ්‍රොයිඩ් එකක් තියෙනවා. හරි. ඒක තමයි ඒක මීටර්ස් තියෙනවා. පැහැදිලිද? එතකොට කියන්න බලන්න කොහොමද රුධිර පීඩනය මනින්ති කොහොමද කරන්නේ? අපි මේ ඉතින් අරගෙන සැලකිලිමත් වෙනවා. අපි රුධිර පීඩනය මනින්න කලින් කියන්නේ රෙස්ට් එකකින් අඩුම විනාඩි 30ක් වගේ. දැන් හිතන්න ඔයගොල්ලෝ රුධිර පීඩනය මනින්න කියලා යනවා. හරිද? ගියපු ගමන් වාඩි වුණාම හරියනවද? ඒකට ඔයගොල්ලන්ට හරියගියක් ගන්න වෙන්නේ නැහැ. මොකද ඔයාලා ඇවිදලා ඇවිල්ලා තියෙන ඉස්සරහට දුවලා ඇවිල්ලා ඉන්නේ.
ඒතර ඔයාලගේ heart එක rest නෑනේ. ඒතර heart එක rest එකට වෙන්න පොඩි වෙලාවක් දෙනවා. අඩුම විනාඩි 30ක්වත් ඉඳලා තමයි අපි blood pressure මනින්න ඕන. දැන් ඔයාලා blood pressure මනින්න යනවා නම් ඔන්න ඔය ටික සැලකිලිවට ගන්න. ළඟට ඔයගොල්ලෝ මොන හරි කැෆීන් අඩංගු පානයක් හරි මොන හරි පාවිච්චි කරලා තියෙනවා නම් එහෙම නැත්නම් දුම් පානය කරලා තියෙනවා. අන්න ඒකටත් විනාඩි 30ක කාලයක්වත් ඉඳලා තමයි ඔය වැඩේට යන්න ඕනේ. ඊළඟට අපි ඒ කියන්නේ බීප් බලන්න පුළුවන් ඉඳගෙන බලන්නත් පුළුවන් ඊට පස්සේ හාන්සියලා බලන්නත් පුළුවන්. ඉඳලා හාන්සියලා. ඒ හැම අවස්ථාවකදීම මේ heart level එකේ ඔයාලගේ අත තියෙනවා. වැඩිම අපි බලන්නේ වම් අතේ. කියන්නේ හරියගේ ගන්න කියන heart එකට ළඟ පැත්තනේ. හැබැයි අපි හිතමුකෝ ඒ අතරේ කියන්නේ වම් අතේ මොන හරි ගැටලුවක් තියෙනවා. එක්ක ෆ්‍රැක්චර් එකක්. එහෙම නැත්නම් ඒකේ තුවාලයක් හරි. ඒක නැත්නම් ඒකට කැනියුල එකක් දාලා කියනකො. එතකොට ඔන්න අපි බලන්නේ නැහැ පැත්තේ. එතකොට බලන්නේ අපි දකුණු පැත්තේ. පැහැදිලිද? ඊළඟට කොහමද? BP කෆ් එක දැන් අර බඳිනකොට ඒක බඳින්නේ කොතනද අපි බඳින්නේ? කොහෙටද බඳින්නේ? BP එක බලද්දි. අපි BP බලන්නේ අතෙන්නේ. එතකොට අතේ වැලමිට තියෙනවනේ වැලමිට ඉහළ භාගය. හරිද? ඉතර වැලමිට ඉහළ භාගය එතන යන බුජීය දමනය. එතනින් තමයි ඒ කියන්නේ බ්‍රැචියල් ආට්‍රිය. එතනින් තමයි අපි ඔය මේ බ්ලඩ් ප්‍රෙෂර් මනින්නේ. එතකොට එතන තියලා වැලමිටට අඟලක් ඉහළින්. කියලා තමයි අපි මේ BP කෆ් එක බඳින්නේ. ඊට පස්සේ තමයි ඊට අර අපේ වැලමිට ගාවින් තමයි යන්නේ ඔය බුජී දමන එතනින් තියලා මේ විපසරමින් තියෙනවා. මෙන්න මේ විදිහට අපි ඒ කියන්නේ ස්ට්‍රෙප් එක තමයි මෙතන ඉන්නේ. ස්ටෙතොස්කෝප් එක. මෙතන තියලා අපි බලන්නේ. පැහැදිලිද ඒක? ඔය බලන්න විදිහ දක්වලා ඇතිනේ. ඒ විදිහට තමයි බලන්නේ. ඒ බලනකොට අපි කියන්නේ පේෂන්ට්ට කතා කරන්න එපා කියලා. හරිද? ඒතර පේෂන්ට් කතා කරද්දී ඔයාලට හරියට ඇහෙන්නේ නැහැ. අර සද්දේ. ඔය මේක මෙන්න මේ සිස්ටොලික් එක ඩයස්ටොලික් එක ඇහෙනවා. ඔයා දැන් මේ කෆ් කරනවානේ. කෆ් කරද්දී මේක අවස්ථාවක මේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් 180ට 90ට වගේ මෙන්න මේකේ කෆ් කරගන්නවා. ඊට පස්සේ ඔන්න හැමිට ඔක රිලීස් කරනවා. මෙන්න මේ වෑල් එක. මෙතන වෑල් එකක් තියෙන මේ වෑල් එක. එතකොට ඒක රිලීස් කරද්දී ඔක්කොම හැමීට අඩු වෙනවා. එතකොට ඒ අඩු වෙද්දී එක තැනකදී වුණ මොකද්ද? එතන ඉඳන් ඔන්න ඇහෙන්න පටන් ගන්නවා. හරිද? ඇහෙන්න පටන් අරන් ඊට පස්සේ හැමීට වෙලා ඔන්න අඩු වෙලා යනවා. ඇහෙන්න නැති වෙනවා. ඉතින් ඇහෙන්න පටන් ගත්ත තැන සහ නතර වෙච්ච තැන තියෙනනේ ඇහෙන්නේ නැතිව අංක. අන්න ඒ දෙක තමයි ගන්න අපි. එතකොට ඉහළ අංකය ගන්නවා අපි සිස්ටොලික් එක විදිහට ඩයස්ටොලික් එක පහළ වගේ නතර වෙච්ච වගේ. හරි අපි අර කිව්වේ දවල්ම බිත්තිය මත ඇති කරපු පීඩනය සහ අර රෙස්ටිං ටයිම් එකේදී තමයි අර මේ නැති වෙලා යන අවස්ථාව. මොක කරලා බලන්න මේක වෙලදී මේ දැනෙන්නේ නැහැ. හැබැයි මේකේ ප්‍රශ්නයක් නෑ ඩිජිටල් එකේ. ඒක යා නෝමල් ඔටෝ දාගෙන පිට වගේ දෙනවා. ඒක ඉතින් හරිම ලේසි. තමයි මේක තියෙන්නේ ඊළඟට අපි ඔය සමය වර්ණය පිළිබඳව බැලුවොත් දැන් අපේ රුධිර සපයීම ලැබෙන ආකාරය අනුව මේ අපේ සමය වර්ණය උෂ්ණත්වය ආදී වෙනස් වෙනවා.
හරි එතකොට අපිට ඔය බලන්න පුළුවන් බුදුර සැපේ මනුව ඔයගොල්ලන්ගේ ඔය නියපොත්ත තියෙනවානේ. කියන්නේ නියපොත්තේ කෙලවර. යන්නේ නියපොත්තේ කෙලවරට අනිත් නියපොත්තෙන් තද කරලා බලන්න. එතකොට ඔන්න ලේ ඇවිල්ලා ආයි නැති වෙලා ආයි එනවා. බලන්න කරලා. ඔයගොල්ලන්ගේ මාපට ඇඟිල්ල හරිය තද කරලා අනිත් මාපට ඇඟිල්ලෙන් තද කරන්. එතකොට ඔන්න සුදු වෙනවා. ඊට සත ඇරපු ගමන් ඔන්න ආය රතු වෙනවා. පැහැදිලිද? කරලා බලුවද? අපේ රුධිර සැපෙම තියෙනවද නැද්ද බලා ගන්න පුළුවන්. ඊළඟට ආයෙ කොහෙන්ද අපිට බලන්න පුළුවන්? අපිට ලේ තියනවාද කියලා. ડોක්ටර්ස්ලා එහෙම බලලා කියන්නේ. ඇස් ඔව් ඇහැ බලනවානේ ડોක්ටර්ස්ලා. ඔය ඇහැ පාත් කරලා බලනවා නේද? ඒ බලලා කියනවා ඔන්න සුදු පාට වෙලා නම්, ඒ කියන්නේ සුදු මැලි වෙලා වගේ නම් ඔන්න වගේ ලේ අඩුයි කියනවා. හ්ම්. ඊට පස්සේ අපි දැන් තොල් වේලිලා වගේ නිකන් සුදු මැලි වෙලා වගේ නම් ඔන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා ඔන්න රුධිර සැපෙම අඩුයි කියලා. පොඩි බබාලගේ නම් අපි බලන්නේ අත්වලයි පතුල්වලයි. පැහැදිලිද? එතකොට සාමාන්‍යයෙන් අපේ තියෙන්නේ සමේ පැහැය පෝස් පාටට වගේ. ඊට කම්පන අවස්ථාවක නම් අපිට එනවා කොහොමද වෙන්නේ? සුදු මැලි වෙනවා. සුදු මැලිලා දැකලා තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් ආසාත්මක තව කියන්නේ ඇලර්ජි එකකදී හරි ඊට පස්සේ හීට් ස්ට්‍රෝක් ඒ වගේ වෙනනේ මේ හැම උණුසුම් රතු පාටක් එනවා. හරිද? ඊට පස්සේ මේ මොනවාද නිල් පාට වෙනවා අපිට ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. හයිපොක්සියා වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් අඩුයි. හරිද? ඊට පස්සේ කහ පාට වෙනවා ජෝන්ඩිස්. විශේෂයෙන් අපිට බබාලගේ දකින්න පුළුවන්. බබාලා කහ වෙනවා කියලා අහලා තියෙනවනේ. මේ බබාලා කහ වෙනවා කියන්නේ මේ ජෝන්ඩිස් තත්ත්වය. ඊට පස්සේ හයිපෝපර්ෆියුෂන් වෙනවා මේක අලු පාට සුදු පාට පැලෙනවා. ඔන්න ඔය ටික තමයි අද දේශනෙන් තිබ්බේ කරන්න. ඔයගලන්ට මේ දේශන සම්බන්ධ මොනවා හරි පැහැදිලි වුණාද කොහොමද? තේරුණාද? තියෙනවද? මොනවා හරි අමතර දැනගන්න තියෙනවද? මිස්ටර් වන් ඔව් මිස් එහෙනම් ප්‍රශ්න නැහැ වගේ අපි එහෙනම් අවසන් කරමු නේද? එහෙනම් අපි ඔව් අද දිනේ මෙම දේශනය සමග සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් ඒ වගේම සම්පත්දායකත්වයෙන් සහයෝගය දුන්න අපේ මිස් දිලිනිටත් ඉතාමත් ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපි ඊළඟ වැඩසටහනේදී ප්‍රායෝගිකව මේක කොහොමද අපි ඇප්ලයි කරන්න කියන එක සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ සතියේත් මේ විදිහටම සම්බන්ධ වෙන්න සියලු දෙනාටම ස්තුතියි. සුබ රාත්‍රියක්. Thank you දිලිනි මිස්. Thank you, sir.